ඔයාගේ ජීවිතේ තව කෙනෙක්ගේ ස්ක්‍රිප්ට් එකකට යන්න දෙන්න එපා. මම දැකපු හරිම අසතුටින් තරහින් ඉන්න මිනිස්සුන්ගේ එක කොමන් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි යාළුවගේම වර්ෂන් එක කූඩුවක හිරවන මිනිස්සුන එක. එයාලා එක එක හේතු නිසා යාළුවගේ හිත ආස කරන විදිහට ජීවත් වෙලා නැහැ. යාළුවගේ හිත ඇතුලේ වුණ පොඩි එකා ඉල්ලපු ආසාවල් යාට දීලා නැහැ. ඒකට යාළුවට ගොඩක් හේතුත් තියෙනවා. පවුලෙන් ආපු බලපෑම්, යාළුවෝ, ආගම, සංස්කෘතිය, අනමන හේතු ගොඩක්. ඔය ඔක්කොම හේතු තව ටිකක් දුරට ඉඳලා බලවම වැටෙන්නේ කාගෙන් හරි රිජෙක්ට් වෙන යාළුවගේ හිතේ තියෙන බයකට. මේ හැමදේම මේ මනුස්සයට අනුව සාධාරණ හේතු. ඒවවල වැරද්දක් කියන්න බෑ. හැබැයි මේකයි. හිර කූඩුවකට ස්ක්‍රිප්ට් එකකට ඔයා හිර වෙනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. අනිත් දේ තමයි අපි කවුරු වුණත් අපේ හිත ආස කරන දේවල් කරන්න නොදී අපිවම બ્લોක් කරගත්තී. ඒක වයසකට පස්සේ ඔයාට ඔයාවම එපා වෙනවා. ඔයාට ඔයා එක තරහ යනවා. ඒ තරහ ඒවවල රියසෝ කව කරන්නේ තමන්ගේ නිදහස සතුට කූඩුවක හිර නොවි හොයන් යන මිනිස්සුන්ගේ. එයාලට ඔයා වෛර කරන්න ගන්නවා. ඒත් ඔයා නැති කරගත්ත ඔයාගේ නිදහසට යාළ මොනා කරන්නද? ඒ නිසා පුළුවන් විදිහට ඔයාගේ හිත ඇතුලේ ඉන්න ඉනර් චයිල්ඩ් සතුට වෙන දේවල්, එයා ඉල්ලන දේවල් ඔයාට පුළුවන් විදිහට යාර දෙන්න. එයාට එයා වෙන නිදහස දෙන්න. ඒක කරන්න පරක්කු වෙන්න එපා. ඔය ආස දේවල් කාටවත්ම කරදරයක් නෙමෙයි නා. ඒ දේවල් එයාට දෙන්න. ජීවිතේ දේවල් කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා රූල් බුක් එකක් නැහැ. මේ වයසේදී මේක කරන්න ඕන කියලා ටයිම් ලයින් එකක් නැහැ. කූඩුවල ඉරවෙච්ච මිනිස්සුන්ගේ වචන අහනකොට පොඩ්ඩක් හිතලා බලලා ඒවා ෆිල්ටර් කරලා ගන්න. හැමදේම චොයිස් එකක්. ඉතින් ඔයාගේ නිදහස සතුට පුළුවන් හැමතැනම තෝරගන්න. එච්චරයි ඉතින්.